හෙලෝ ගායිස්, ඉතින් අද මම ඔයාලට අරන් ආවේ අන්බොක්සින් වීඩියෝ එකක්. ඒ තමයි මම බයිසිකලෙට ගහන්න ගෙනාවු ස්පීකරේ අන්බොක්ස් කරලා බලන්න යන්නේ. ඉතින් අපි වීඩියෝ එකට යන්න කලින් ඔයාලා මම සාමාන්‍යයෙන් සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එක ඕල් කරලා තියාගන්න. එතකොට මම දාන වීඩියෝ ඔයාලගේ ළඟටම ගෙන්නන්න පුළුවන්. ඉතින් අපි දැන් යමු වීඩියෝ එකට. ඉතින් මේ තියෙන්නේ අද අන්බොක්ස් කරලා බලන්න යන මේ ස්පීකරේ. මේක මං ඊයේ ගෙනාවේ. මේක රුපියල් 1000ක් වගේ තමයි උනේ. ඉතින් මේක මම බයිසිකලේ ගහන්න ගත්තේ. ඉතින් මං හිතනවා මේකේ සද්දේ හොඳට ඇති කියලා. ඉතින් අපි මේක අන්බොක්ස් කරලා බලමු. මේකේ පෙට්ටියේ පිටතට නම් හොඳට ලස්සන තියෙනවා. මෙතන රූපයක් ගහලා තියෙනවා ලස්සන. ඊට පස්සේ මෙතන තියෙනවා මේ ස්පීකරේ විස්තර ටිකක් ගහලා. ඉතින් මේකේ තියෙනවා රීචාර්ජබල් බැටරියක් තියෙනවා. FM රේඩියෝ අහන්න පුළුවන්. big sound good bass කියලා තියෙනවා. ඇත්තටම එහෙමද දන්නේ නැහැ. ඉතින් අපි බලමු. ඊට පස්සේ එහෙම වයර්ලස් කියලා තියෙනවා. ඉතින් අපි බලමු පෙට්ටිය ඇතුලේ තියෙන්නේ මොනවද කියලා. ඉතින් මෙතනත් විස්තර ටිකක් තියෙනවා. අපි පෙට්ටිය ඕපන් කරලා බලමු. ඉතින් මේ විදිහට තමයි පෙට්ටියෙන් එළියට ගන්න ඕනේ ස්පීකරේ තියෙන්නේ. අපි එළියට ගන්න බලමු ටික වරෙන්. දැන් අපිට වැඩක් නැහැ විසික් කරමු. ඉතින් ලස්සනට තියෙනවා. මේක උඩ තියෙනවා මේකේ charging cable එක. ඊට පස්සේ ස්පීකරේ මේ විදිහට තියෙනවා. මේක පිටිපස්සේ මේ විදිහට ගහලා තියෙනවා. මේකේ මොඩල් එක GTS 1360 කියලා ගහලා තියෙනවා. ඊට පස්සේ මේකේ බැටරිය රීචාර්ජබල් මම කිව්වනේ. මේකේ මිලි ඇම්පියර් 500යි බැටරිය. ඊට පස්සේ වොට් 5 මේක හදලා තියෙන්නේ චීනේ. බලමු චයිනීස් බඩුවක්. මේකේ උඩ කෑල්ල මෙහෙම අරින්න පුළුවන්. ඊට පස්සේ මේකට මේ charging port එක, මේ USB ගන්න පුළුවන්, TF card ගන්න පුළුවන්, chip, මේ on off switch එක. ඊට පස්සේ මෙතන තියෙන ස්පීකරේ මේකේ light එකකුත් තියෙනවා. මේ තියෙන්නේ pause button එක. මේ sound අඩු වැඩි කරන එක. මේ තේකම මේ mood මාරු කරන එක. ඉතින් අපි දාලා බලමු. හොඳ සද්දයක් ඇති. ලයිට් එකකුත් තියෙනවා ලස්සන. අම්බෝ සුපිරි සද්දයක් තියෙනවා. බලමු අපි පින් එක ගහලා.
ඔය වගේ සුපිරි සද්දයක් තියෙනවා. ඉතින් සුපිරිම තමයි අපි දැන් මේකේ එප්පෙම අහු වෙනවද කියලා බලමු. ඊට පස්සේ මේක ඒරියල් කේබල් එක වගේ තියෙන චාර්ජර් කේබල් එකම තමයි. අපි ඒක ගහගෙන ඉමු. නැත්තම් පැහැදිලි නැහැ. රසවත් කළේ සරලගේ ගායන ශිල්පිනිය. ඔය මොන දේ වුණත් හාල් 3-5 ටික අරගෙන ලංකා සතොසර යන්නම් වෙනවනේ වාට. ලංකා සතොසි අඩුම බඩුමිල්. ඉතින් ඒක සුපිරියටම පැහැදිලි. මේක සුපිරියටම පැහැදිලි. ඉතින් රුපියල් 1000ට තියෙන සුපිරිම ගැජට් එකක් තමයි මේක. බුදු සද්දයක් තියෙනවා. ඔයාලත් වෙනම් බලන්න. අච්චර තමයි ඉතින් මේක ගැන කියන්න තියෙන්නේ. ඉතින් එහෙනම් අපි වෙන වීඩියෝ එකකින් හමුවෙමු. අදට වීඩියෝ එක ඉවරයි. Goodbye.